දැන් මේ පින්නතුන්ට මතකයි අපිත් ලොකු සානාංශය හම්බෙන්න කලින් පොඩි බයක් ඇති ගැනීමක් ආපුවාම අතට අරගෙන කියවන්න ගන්නේ මොකක්ද? රත්න සූත්‍රයයි. පින්නතුනේ එදා මොකද්ද අවාසනාවකට මේ ලිච්ඡවි රාජධානියට ඔන්න තුම්බිය ඇති වුණා නේ? අමනුෂ්‍ය බිය, රෝග බිය, දුර්භික්ෂ බිය. පින්නතුනේ මේ තුම්බියෙන් නිදහස් වෙන්න ත්‍රිවේදීය පරප්‍රාප්ත බමුණු කියන්න ගත්තේ යාග හෝම කරන්න කියලා. පුද පූජා පවත්තන්න මේ අය නොයෙකුත් යාග හෝම කරමින් පුද පූජා පැවැත්තුවා. හැබැයි කිසිම පිළිසරණක් ඒ නිසාවෙන් මේ අයට ලැබුණේ නැහැ. පින්නතුනේ ඒ නිසාවම ලිච්ඡවි කුමාරවරු පිරිසක් ඉදිරිපත් වෙලා කිව්වා මේකෙන් බේරගන්න ඉන්නේ එකම කෙනයි. ඒ තමයි තුන් ලෝකෙටම පිළිසරණ පිණිස වැඩම කළ ඒ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ මේ වෙනකොට වැඩ ඉන්නේ රජගහ නුවරයි. පින්නතුනේ ඒ පිරිස භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නට ගියා මේ ලිච්ඡවි රාජධානියට වෙලා තියෙන විපත්තියෙන් ඊයව නිදහස් කරන්න කියලා. පින්නතුනේ දා භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්නේ නැද්දි මේ පිරිස ගිහිල්ලා උන්වහන්සේට ආරාධනා කරනකොටම කාලයක් නොවැහැ තිබුණු මේ අහස වැහි වලාකුළු වලින් බර වෙලා යනවා. පින්නතුනේ එදා භාග්‍යතුන් වහන්සේ මේ ආරාධනාව බාරගත්තෙන් පස්සේ බිම්බිසාර රජතුමා ගංගානම් ගන්තරට එනකම්ම තමන්ගේ රාජධානිය අවසන් වෙනකම්ම ලිච්ඡවි රාජධානියට වඩින භාග්‍යතුන් වහන්සේව ඒ රාජ්‍ය ගෞරව ඇතුව වඩම්මන්න කටයුතු සකස් කළා. සුදු වෙලි දාලා පාර සකස් කළා. විශාල කොඩි ලෙලදෙන පාර දෙපැස ඉතර මේ ලස්සනට සරසලා භාග්‍යතුන් වහන්සේව වඩම්මවන්න කටයුතු කළා. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රාවක සංගරුවන පිරිවරාගෙන මේ ලිච්ඡවි රාජධානියට වඩිනකොටම අර බරවුණු වෙහි වලාකුළු වැහැලා මේ පලාතම හොදගෙන ගියා. පිරිසිදු වුණා. තැන් වල මිනිස්සු මැරිලා වැටිලා කුණු වෙලා තිබිච්ච මලකුණු ගහගෙන ගියා. පින්නතුනේ එදා භාග්‍යතුන් වහන්සේ මෙතනට වැඩලා තමයි කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට ගන්න කියලා පාත්‍රයට පෙන් එකක්. අරගෙන භාග්‍යතුන් වහන්සේ මොකද වදාළේ? රතන සූත්‍රය වදාලා තුනුරුවන්ගේ ගුණ කියලා දුන්නා. අයානීද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තලිකේ මේ භූමියේ අන්තරීක්ෂයේ හැසිරෙන යම් භූත සමාගමක් වෙද්ද ඒ සියලු දෙනාම සුවපත් වේවා. ඒ වගේම තථාගතයන් වහන්සේ මේ දේශනා කරන්නට යන ඒ වාසිතය අහන්න කියමින් භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රයේ දේශනා කළා. මේ පින්නතුන් මම හිතන්නේ මේ සියලු දෙනාම මේ රතන සූත්‍රයේ සිංහලෙන් මේ දන්නවා අර්ථ සහිතව ඉගෙනගෙන තියෙනවා. පින්නතුනි අවසන් වෙනකොටම සක් දෙවිඳුන් ඇතුළු මේ දේව මණ්ඩලේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වන්දනා කරගෙන ඒ දෙවි මිනිසුන් වන්දනා කරන මේ බුදුරජ අපි වන්දනා කරමු කියලා තුනුරුවන් වන්දනා කළා. නැවත වතාවක් ඔන්න මේ ලිච්ඡවි රාජධානියේ සක්‍රිය වුණා. පින්නතුනි එදා භාග්‍යවතුන් වහන්සේ මේ විශාලා මහනුවර වැඩ ඉන්නේ නැද්දී උන්වහන්සේට විශාලා මහනුවර මහ වනයේ මැද්දේ හදලා දුන්න කූටාගාර ශාලාවේ නටමුන් තමයි මේ අපට තියෙන්නේ. එදා භාග්‍යවතුන් වහන්සේ මේ කූටාගාරේ ශාලාවේ වැඩ ඉන්නේ නැති තමයි ප්‍රජාපති ගෞතමිය ඇතුළු පින්නතුනි 500ක් දෙනා මෙතෙන්ට ආවේ කපිලවස්තුවේ ඉඳලා මේ යටිපතුල් වල ලේ ගන්නකොට මොකක් පිණිසද? ඔව් ඇවිල්ලා ඒ උතුම් පැවිදි බව ඉල්ලුවා. ඒ සියලුම පිරිමි ගෙවල් වලින් ගියා. අපිටත් ඒ උතුම් පිළිසරණ දෙන්න කියලා අවසර ඉල්ලුවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ පැවිද්ද දුන්නොත් ශාසනයේ පවතින්නේ අවුරුදු 1000ක් නම් ඉන් අඩක්ම අදින් ඉවරයි කිව්වා. ඒ තරහකටද? නෑ මේ කෙලෙස් නිසා වෙන විනාශ දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ ගරු ධර්ම 8 පිළිගන්නවා නම් ඒ විනාශ වෙන 500 රැකෙනවා. අද නැති වුණාට එදා නම් ප්‍රජාපති ගෞතමී ඇතුළු පිරිස දොහොත් මුදුන් දීලයි අෂ්ට ගරු ධර්ම පිළි අරගෙන ඒ උතුම් පැවිද්ද මේ ස්ථානයේදී භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන්ට ඉල්ලගත්තේ. ඇයි පින්නතුනි ආනන්ද තෙරුන් තමයි ඒකට කරුණු කිව්වේ. කරුණු කියලා ඉදිරිපත් වුණේ. පින්නතුනි එදා භාග්‍යවතුන් වහන්සේ මේ පින්නතුන්ට මතක ඇතේ අවසන් වස් කාලයේද ගත කරන්නට යෙදුනේ මේ විශාලා මහනුවරයි. එදා පින්නතුනි බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ කරගෙන ඇවිල්ලා පිණ්ඩපාතේ වළඳලා ආනන්ද තෙරුන් සමග මේ අවට තිබුණු චාපාල චෛත්‍ය ළඟට තමයි වැඩම කළේ. භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍ය ළඟ වැඩ ඉඳමින්
උන්වහන්සේ පළඟක් බැඳගෙන වාඩි වෙනකොට 80 වයස් ගියපු ඒ සිරුර දරාගත්තු භාගතුන් වහන්සේ පෙනෙන දුරින් ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේත් පළඟක් බැඳගෙන වාඩි වුණා. සුළු මොහොතකින් එකපාරටම මේ මහ පොළොව ගිගුරුම් කාලා ගියා. එක අගලට වැහි පොදකුත් පැටුණා. ආනන්ද ස්වාමීන් වහන්සේ ඉක්මනට නැගිට්ටා. නැගිටලා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරගෙන අහනවා, ස්වාමීනි භාගතුන් වහන්සේ මොකක්ද අද්භූත දෙයක් සිද්ධ වුණා. විශාල වශයෙන් මේ මහ පොළොව කම්පා වුණා. ස්වාමීනි භාගතුන් වහන්සේ ඒකට ප්‍රත්‍ය මොකද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්දේ මේ මහ පොළොව කම්පා වෙන අවස්ථා 8ක් තියෙනවා කිව්වා. පින්නතුනේ මේ පෘථිවිය පිහිටලා තියෙන්නේ ජලයේ මත. ජලයේ පිහිටලා තියෙන්නේ වාතයේ මත. මේ වාතය කැළඹෙනකොට ජලය කැළඹෙනවා. අන්න එතකොටත් මේ මහ පෘථිවිය කැළඹිලා යනවා. එතකොට නම් මිනිසුන්ට විපත් වෙන්න සිද්ධ වෙන්න පුළුවන් කිව්වා. ඒ වගේම ඍෂීන් වහන්සේලා ඉන්නවා. අභිඥා උපදවගත්තු අය. ඒ අයටත් පුළුවන් මේ ඒ සමෝතට සමවැදිලා මේ මහ පොළොව කම්පා කරලා දාන්න. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්දය. ඒ වගේම සාරා සංකේය කල්පලක්ෂයක් පුරාවත පාරමිතා සම්පූර්ණ කරන බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන ඒ මහ බෝසතාණන් වහන්සේ තුසිත දිවි ලෝකයෙන් සිහිනුවණින් යුක්තව චුත වෙලා මව් කුස පිළිසිඳ ගන්නේ යම් දවසකද අන්න එදාට මේ මහා පෘථුවිය කැළඹිලා යනවා සතුටින්. ඒ වගේම ආනන්දය යම් කලක දස මාසයේ සම්පූර්ණ කරන ඒ බෝසත් පුතුණුවන් යම් කලක මනුලව වඩිනවද අන්න එදාටත් ඒ ආනුභාවයේ මේ මහ පොළොවට දැනිලා කැළඹිලා යනවා. ඒ වගේම පින්වත් ආනන්දය ඒ මහා බෝසතාණන් වහන්සේ යම් කලක මේ ලෝකේ තියෙන යථාර්ථය චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරනවාද වජිරාසනේ වජිරමේ අදිෂ්ඨානයෙන් වැඩ ඉඳගෙන අපි වන්දනා කරගත්තු මේ වජිරාසනේ මත අන්න එදාටත් මේ මහා පෘථුවිය කම්පා වෙලා යනවා. පින්වත් ආනන්දය ඒ වගේම යම් දවසක අවබෝධ කරන චතුරාර්ය සත්‍ය ධර්මයේ දෙව් මිනිසුන් කෙරෙහි මහානුකම්පාවෙන් බරණැස ඉසිපතන මිගදායේදී ඒ භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කරනවද අන්න එදාටත් මේ මහා පෘථුවිය කම්පා වෙලා යනවා. ආනන්දය ඒ වගේම ඒ තථාගතයන් වහන්සේ යම් කලක ආයුෂ් සංස්කාර අතාරිනවද එදාටත් මේ මහා පෘථුවිය කැළඹිලා යනවා. මේ මහා පෘථුවියට දරා ගන්න බැරුව කම්පා වෙලා යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට කරුණ වැටුණා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. වැඳගෙන කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අහලා තියෙනවා ඔබ වහන්සේ වදාලා යමෙක් සතර 이르දිපාඩ මනාකොට වැඩුවා නම් බහුල වශයෙන් පුරුදු කළා නම් යානාවක් මෙන් ප්‍රගුණ කළා නම් අන්න ඒ කෙනාට ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් වැඩ ඉන්න පුළුවන් කියලා. ඉතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ සතර 이르දිපාද වඩලයි තියෙන්නේ. බහුල වශයෙන් ප්‍රගුණ කරලයි තියෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් වැඩ ඉන්න සේක්වා කියලා ආරාධනා කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද ඔබටමයි වැරදුනේ. තථාගතයන් වහන්සේ මීට පෙර 16 වතාවක් මේ බව ප්‍රකට කළා. නමුත් ආනන්ද ආරාධනා කළේ නැහැ. පළවෙනි වතාවේ ආරාධනා කළා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. දෙවෙනි වතාවේ ආරාධනා කළා නම් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි තුන්වෙනි වතාවේ තථාගතයන් වහන්සේ මේ බව ප්‍රකට කරනකොට ආරාධනා කළා නම් දෙව් මිනිසුන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ තථාගතයන් වහන්සේ ආයුෂ කල්පයක් හෝ ඊට වැඩි කලක් වැඩ ඉන්නවා. නමුත් ආනන්ද තථාගතයන් වහන්සේ නමක් වමාරපු දෙයක් නැවත ගන්නේ නැහැ කිව්වා. එදා සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ පිටුපසින් ආපු මාරයා භාග්‍යතුන් වහන්සේ ඉදිරි පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා දැන් ඉතින් පිරිනුවම් පාන්න කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේ දැන් කාටවත් ඕන වෙලාවට පිරිනුවම් පාන්නේ නෑ. සිව්වන පිරිස ධර්මදර ව්‍යක්ත විශාරද බවට පත් වෙනවද? මේ අධර්මයේ යටපත් කරලා ධර්මී ඉස්මතු කරන්න දක්ෂ වෙනවද? අන්න එදාටයි කිව්වා තථාගතයන් වහන්සේ පිරිනුවම් පාන්නේ. පින්නතුනි චාපාල චෛත්‍ය ළඟ සමවතින් වැඩ ඉන්න ඒ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ මෙදත් මාරයා පහළ වුණා. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. දැන් ඉතින් ඒ සිව්වනක් පිරිස ධර්මදරයි, ව්‍යක්තයි, විශාරදයි. පිරිනුවන් පාන්න කාලයයි. ස්වාමීනි පිරිනුවන් පාන සේක්වා කියලා මාරා ආරාධනා කළා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ අර සොල්දාදුවෙක් ආරක්ෂාවට
පෙළඳන් ඉන්න යුද හැට්ටය ගලවලා ඉවත් කරන්න යම් ආකාරයෙන්ද ඒ මාර ආරාධනාවෙන් ආයු සංස්කාර අතහැරියා. තුලමතුලංච සම්භවං භව සංඛාර මවස්ස ජීමුනි අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවච මිවත්ත සම්භවಂತಿ නිවනද භව දුකද මනරින් දුටුසේක මගේ බුදු සමිඳු ආයුෂ අත්හලසේක නිවනට ඇලුණු සංසුන් සිත් ඇතිසේක ඇඳුමක් ඉවතලන ලෙස අත්හලසේක. අන්න ඒ නිසාම මේ මහ පොළොවට ඒක දරා ගන්න බැරුව ගියා. මහ පොළොව කම්පා වුණා. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේන් පස්සේ මේක තියෙන භූමිජාල සූත්‍රයේ සඳහන් වෙනවා. පින්නතුනි ආනන්ද තෙරුන් සමග බේලුව කියන ගමට වැඩම කළා. මේ අවට යම් තැනකද තිබුණේ. ඒ බේලුව ගමේදී පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දී කුසේ මාරාන්තික වේදනාවක් හටගත්තා. ඒක දැක්ක ආනන්ද තෙරුන් තමයි. උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා තථාගතයන් වහන්සේ දැමුම පිරිනුවම් පාන්න සුදුසු නෑ. උන්වහන්සේ සියලු වේදනා ඒ නිමිති අතහැරීමෙන් අනිමිත්ත සමාධිය වඩමින් උන්වහන්සේ ආයු සංස්කාර අදිෂ්ඨාන කරගත්තා. අන්න ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳගත්තු ආනන්ද ස්වාමීන් වහන්සේ වදාළේ දැන් තමයි මට හුස්ම ගන්න පුළුවන් උනේ. ඔබ වහන්සේ පහසුවෙන් වැඩ ඉන්නවා දැක්කහම. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් ආනන්ද කූටාගාර ශාලාවට සංඝයා රැස් කරන්න. පින්නතුනි මෙතන තිබුණු එදා කූටාගාර ශාලාවට ආනන්ද තෙරුන් අවට වඩිමින් ඒ වැඩහිටි සංඝයා රැස් කෙරෙව්වා. බුදුරජාණන් වහන්සේ එතනදි තමයි වදාළේ පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේට පිළිසරණ සලසා ගත්තා. ඔබලාට පිළිසරණ සලසා ගන්නට කෙනෙක් කැමති නම් මේ ශාසන චිරස්චිතයට මොකද කරන්න ඕන? සතර සතිපට්ඨාන ධර්මයන් වඩන්නයි භාග්‍යවතුන් වහන්සේ අවසන් වතාවටත් අනුශාසනා කළේ. මගේ කය දැන් දිරාපු කරක්තයක් වගේ. භාග්‍යවතුන් වහන්සේ එදා කූටාගාර ශාලාවේ වැඩ ඉඳිමින් ඒ මහා සංඝරුවන උදෙසා අවසන් අනුශාසනාවද මෙතන කරමින් පින්නතුනේ උන්වහන්සේ ආනන්ද තෙරුන් සමග මෙතනින් වඩින්ට පිටත් වුණා. සමහරට මේ දොරටුම වෙන්න පුළුවන්. එදා භාග්‍යවතුන් වහන්සේ ඒ දොරටුව ළඟට වැඩම කරලා හස්ති රාජයෙක් යම් ආකාරයෙන්ද මුළු කයම ආපස්සට හරවන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරුර මේ දිසාවට ඒ හස්ති රාජයෙක් හැරෙන ආකාරයෙන් හැරිලා එදා තමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආනන්ද තෙරුන්ට පින්වත් ආනන්ද මේ විශාලාව රමණීයයි. මේ බහුපුත්තක චෛත්‍යයේ ස්තම්භක චෛත්‍යයේ රමණීයයි සුන්දරයි. නමුත් තථාගතයන් වහන්සේ මේ සුන්දර වූ රමණීය වූ විශාලාව දකින අවසන් වතාවයි මේ කියමින් භාග්‍යවතුන් වහන්සේ නැවත වතාවක් උතුරු දිසාවට ආපස්සට හැරුණා. පින්නතුනි උන්වහන්සේ පිරිනුවන් පාන්ට ඒ අවසන් වස් කාලයේ ගත කරමින් මේ ස්ථානයේ ඉඳලා වැඩම කළා කියලා ආරංචි වෙච්චි ශ්‍රද්ධාවෙන් කරුණු දැනගත්තු අශෝක අධිරාජ්‍යයත් ඉතාමත් ගෞරවයෙන් මේ පිම්බිම වන්දනා කරගන්නට අපි වගේ එන්ට ඇති. මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් දැනුවත් වෙලා එදා පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කූටාගාර ශාලාවේ රතන සූත්‍රයේ දේශනා කර තැන මෙතනයි කියමින් පින්නතුනේ අශෝක අධිරාජ්‍ය අශෝක ස්තම්භයක් නිර්මාණය කළා. ජම්බුද්වීපයේ වෙන කිසිම තැනක නැති කේසර සිංහෙක් ඒ අශෝක ස්තම්භයේ මුදුනේ පින්නතුනේ ඒ තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්ට වැඩි දිසාව හැඩු කඳුලින් බලන් ඉන්න ආකාරයෙන් නිර්මාණය කළා. පින්නතුනි මෝගල්වරු නාලන්දාවේ ඉඳලා විනාශ කරන්න පටන් ගත්තන් පස්සේ ඒ විනාශ කරගෙන එන බව ආරංචි වෙච්චි මේ අවට හිටපු සදැහැති ශ්‍රාවකයෝ වෙල්වල තියෙන පස් කපාගෙන ඇවිල්ලා මේ අශෝක ස්තම්භයට එනකන් සම්පූර්ණ වෙහිලා යන්න පස් වලින් වහලා දාලා තිබිලා තියෙනවා.
මෝගල්වරු මෙතෙන්ට එනකොට දැක්කේ පස් කන්දක් විතරයි. ඒ අයට විනාශ කරන්න දෙයක් තිබුණේ නෑ. මෝගල්වරුන්ගෙන් විනාශ නොවුණු එකම අශෝක ස්තම්භය තමයි මේ ස්ථානයේ. පසු කාලීනව කනින්හෑම් පුරාවිද්‍යාඥයා කැණීම් කරලා තමයි අර බලන්න යට කොටස පළුදු වෙලා තියෙන්නේ. ඒ දක්වාම පස් වලින් වැහිලයි තිබිලා තියෙන මතු කරගත්තු තැන. දැන් මේ පින්නතුන් ඇහුවා සද්ධර්මයේ අහන්ට ලැබුණු නිසාවෙන්ම එදා භාගතුන් වහන්සේ අම්බපාලිගේ අඹවණේ වැඩ ඉන්නවා කියලා ආරංචි වුණා. කොහෙද මේ? විශාලා මහනුවර. පින්නතුනි අම්බපාලියේ එදා ඊටමත් සතුටින් ඇවිල්ලා භාගතුන් වහන්සේට වන්දනා කරලා දානෙට ආරාධනා කළා. මතකයිනේ. දානෙට ආරාධනා කරලා අහපව් යනකොට ආරංචි වෙච්ච ලිච්ඡවි රජ කුමාරවරු අර කරත්ත වලින් පිරිසක් කහ පාටින්, පිරිසක් නිල් පාටින්, පිරිසක් සුදු පාටින් වර්ණ ගැන්විලා සැරසිලා එනකොට අම්බපාලි කිව්වේ එදා තමයි ඔය එන කරත්තා කඩෑනෙන් හප්පගෙන යන්න කියලා රතාචාර්යවරයාට. ඒ අය කුමාරවරු කිපිලා ඇහුවා "තීට මොන හයියක් ආවටද අපේ කරත්ත හප්පගෙන ගියේ" කියලා. මොකද්ද කිව්වේ? ආපු හයිය පෙන්නවා. අත්පොලසන් නාදයක් දීලා කිව්වා "බුදුරජාණන් වහන්සේ හෙට දවල් මගේ නිවසේ දානිය බාරගත්තා" කියලා. සල්ලි හොයන කෙනෙක් නිසා ලිච්ඡවි කුමාරවරු හිතුවා සල්ලි වලට දානි දෙයි කියලා. කිව්වා කහවණු ලක්ෂයක් දෙන්නම් අපිට ඒ දානි දෙන්න කියලා. පින්නතුනේ අම්බපාලියේ වටිනාකම තේරුම් අරගෙනමයි කිව්වේ රාජධානියම දුන්නත් මේ දානිය නම් දෙන්නේ නැහැ කිව්වා. පින්නතුනේ එදා කොහොම හරි දානි බාර ගන්නට හිතාගෙන භාගතුන් වහන්සේ ළඟට මේ වර්ණ ගැන්වුණු පිරිස එනවා දැක්ක බුදුරජාණන් වහන්සේ වදාලා "පින්වත් මහණෙනි, දිබ්බ චක්කුව නැති අය ආම් බලන්න කිව්වා තව්තිසාවේ දෙවුරු වඩිනවා." ඇයි ඒ තරම් මේ ලිච්ඡවි කුමාරවරු ලස්සනයි. පින්නතුනේ ඒ පිරිස ඇවිල්ලා භාගතුන් වහන්සේට දවල් දානිය පිණිසෙට ආරාධනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා අම්බපාලියගේ දානිය බාරගත්තු අග ඒ අයට අර කාන්තාවකට පෙරදුනා කියන ලැජ්ජාව බුදුරජාණන් වහන්සේ ඉදිරි අසුරක් ගහලා කියනවා "චික්කිතරක් අපි කාන්තාවකට පෙරදුනා" කියලා. පින්නතුනේ එදා අම්බපාලියගේ දානෙන් පස්සේ ඒ අම්බපාලිය අඹවණේ පූජා කරගත් නිසාදෝ මෙතන හදාපු චෛත්‍යයට අම්බපාලී චෛත්‍යය කියලා නම තියලා තියෙනවා. ආනන්ද චෛත්‍යය කියලා හඳුන්වනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ පින්නතුනි අර වාද කිරීමේ දක්ෂ වූ සත්‍යකාවේ භාගතුන් වහන්සේගේ සිරසින් ගලන දාඩිය වැක්කිරලා යයි පයින් මම වාද කරන්න ගන්නකොට එළුවෙක්ගේ ලොම් වලින් බලවත් පුරුෂයෙක් අල්ලලා පැත්ත ගහනවා වගේ වාදෙන් වට්ටනවා කියලා ආවෙත් භාගතුන් වහන්සේත් එක්ක වාද කරන්න මේ කූටාගාර මහ වනයේටයි. භාගතුන් වහන්සේ සුදුසු ප්‍රදේශයක වැඩ ඉඳීමෙන් පින්නතුනේ උන්වහන්සේට ඒ සච්චකගේ පණිවිඩ වලට උත්තර දෙනකොට වජ්‍රපාණී යක්ෂයා යගදාව අරගෙන අහසේ ඉන්නකොට දාඩිය ගැලුවේ කාගේද? සච්චකගේ දාඩිය ගලන්න පටන් ගත්තා. එදා තමයි භාගතුන් වහන්සේ උන්වහන්සේගේ චීවරේ විවෘත කරලා පෙන්වුවේ සච්චක. තථාගතයන් වහන්සේට නම් තාම දාඩිය දැම්මේ නැති වගේ. පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ තුන්ලොවක් සනසන්නේ සදහම් දේශනා කරමින් අවසන් වස් කාලයේද වැඩ සිටියේ මේ කූටාගාර ශාලාවේ. මේ පින්නතුල කාලයක් ඉඳලා වුණ අහලා තිබුණ රතන සූත්‍රය දේශනා කළා. මේ අද අපි දකින්නේ එදා අශෝක අධිරාජ්‍යය නිර්මාණය කරපු ඒ භාගතුන් වහන්සේ වැඩ සිටිය තැන කූටාගාර ශාලාවේදී වුණු ආනන්ද චෛත්‍යයයි අශෝක ස්තම්භයයි. ඒ භාගතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් එදා පින්නතුනි පාතික කියන තාපසයා භාගතුන් වහන්සේත් එක්ක ඔට්ටුවට පෙරහැර පානවා කියලා කියනකොට භාගතුන් වහන්සේ පාතික තාපසයාගේ ආරාමයට වැඩි වෙලාවේ පාතික තාපසයා හැංගුණා. පිරිස ගිහිල්ලා කිව්වා අරගෙන ඉන්න බෑ පුටුවේ නැගිටින්න නැහැ කියලා. භාගතුන් වහන්සේ වදාලා උත්සාහ කරන්න එපා. යදම් දාලා ඇද්දත් ඒ දම්වැල් කැඩිලා යාවි. ඔය පාතිකට නම් ඔතෙන් නැගිටින්න බෑ කියලා. ඔය තථාගතයන් වහන්සේගේ මහා කරුණාවයි කිව්වා. තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සමග අභියෝගාත්මකව ඔය අදහසින් පාතික නැකිට්ටොත් හිස හත් කඩකට පෙළිලා යනවා. ඒ නිසාවෙන් පෙළහැර පාලයි තියෙන්නේ. පාතිකට ඔය පුටුවෙන් අදහස අතාරිනකම් නැගිටින්න බෑ කීමින් සියලු දෙනාටම සුවාසූ දහසක් පිරිසට එදා ලිච්ඡවි රාජධානියේ දහම් දෙසමින් තල්ගස් 7 ප්‍රමාණයට අහසට පැන නැගුණු බුදුරජාණන් වහන්සේ ඉංගුඩ තල්ගස් 7 ප්‍රමාණයට තේජෝ ධාතුවට සමවදිමින් ගිනි ජාලාවක් විහිදුවමින් උන්වහන්සේ මහා පෙළහැරක් පාමින් එදා වැඩම කළේද මේ කූටාගාර ශාලාවටයි. ඒ බුදුරජුන් ඒ ආකාරයෙන් පෙළහැර පාමින් වැඩ සිටි මේ උතුම් පුණ්‍ය භූමියට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු.
පරිපක්ඛෝ වයෝමයං පරිත්තං මම ජීවිතං පහයවෝ ගමිස්සාමි කතම්මේ සරණ මත්තනෝ අපමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛත යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති මාගේ වයස මෝරා නිම වී යන්නේ තව සුළු කලයි මට ඉතිරිව පවතින්නේ ඔබ අත්හැර දමා යන්නට සිදුවන්නේ ලැබුවිමි පිළිසරණ මම නිවනට යන්නේ පින්වත් ශ්‍රමණයෙනි නොපමා විය යුතුමයි සිහිනුවණින් යුතුව සිල්වත් විය යුතුමයි මනවින් සිතුවිලිද සංවර කළ යුතුමයි සදහම් මගෙහි තම සිත රැකගත යුතුමයි මා පැවසූ දහම් විනයෙහි සිටින විට නොපමාවෙන් දහම තුල කල් ගෙවන විට ඉපදෙන මැරෙන බිහිසුණු ලොව බැහැර කොට නිමවෙයි සසර දුක නිවනට යයි